Hello friends, welcome back to my YouTube channel. මේ vlog එක පටන් ගත්තේ ඔක්තෝබර් last week එකේ. මම පොඩි වැඩක් කරන්න තමයි යන්නේ මගේ birthday එකට. තමයි පළවෙනි පාර මම මේ වගේ දෙයක් කරන. මම photo shoot එකක් කරන්න තමයි යන්නේ මගේ birthday එකට. මගේ හිතේ තිබුණ විදිහටම ඩ්‍රීමි ෆොටෝස් ටිකක් කරලා දුන්නේ උදිත ගුණරත්න ෆොටෝග්‍රැෆි අයියා. මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ෆොටෝස් ටික දාන්නම් ඔයාලට බලන්න. මම හිතුවා මේ පාර මගේ 21st birthday එකට මමම කේක් එකක් හදනවා කියලා. ඉතින් මම කැම්පස් එකේ ඉඳන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා හිටියේ. ඉතින් මම කේක් එකක් හැදුවා. මම චොකලට් අයිසිං දාලා මැදට බටර් කේකුයි චොකලට් කේකුයි එකට දාලා මාබල් කේක් එකක් තමයි හැදුවේ. කේක් එකත් අයිසිං කරලා ඉවර වෙලා එදා දවසට තිබ්බ වැඩ ටික ඉවර කරා. ඊළඟ දවසේ අපිට බර්ත්ඩේ එක වෙනුවෙන් පොඩි පොඩි ප්ලෑන්ස් ටිකක් තිබ්බ කරන්න. මොකද මට බර්ත්ඩේ එකට ගෙදර ඉන්න උනේ නැහැ. කැම්පස් එකට යන්න උනා පොඩි පොඩි වැඩ ටිකක් තිබිලා. ඊළඟ දවසේ අපි කේක් එක කපලා බර්ත්ඩේ එක පොඩියට සෙලිබ්‍රේට් කරා. මෙයා බලන්නකො ඉතින් මෙයා තියෙන්නේ කේක් එක කපනකම්. මොකද මෙයාත් පුදුම කැමති කේක් කන්න. ඒ වුණාට ඇත්තටම බල්ලොන්ට පූසන්ට කේක් දෙන්න හොඳ නැහැ. අපි ඉතින් පොඩි කෑල්ලක් දෙනවා මොකද යාලා ආස නිසා. එදා හවස මම හිතුවා පාරේ ඉන්න බව්වන්ට බර්ත්ඩේ එක වෙනුවෙන් පොඩි කෑම වෙලක් දෙනවා කියලා. ඉතින් ඒ ටිකත් හදාගෙන ඉවර වෙලා අපි කෑම ටික බෙදන්න ගියා. ඇත්තට මේ සත්තු කොච්චර බඩගින්නේද ඉන්නේ කියලා එතකොට තමයි තේරෙන්නේ. අපි හැමෝටම පුළුවන් නම් පොඩි හරි දෙයක් එක සතෙක් වෙනුවෙන් දෙන්න. ඇත්තට මේක ලොකු පිනක්. පාරින්න බව් 60කට ආසන්න ප්‍රමාණයකට කැම දෙන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒ ටිකක් දීලා අපි දවල්ටත් කාලා අපි ගෙදර ආවා. බර්ත්ඩේ එක දවසේ රෑ මම බෝඩින් එකේ හිටියේ. බලන්නකො ඉතින් මගේ යාළුවෝ ටික මොකද කරන්න කියලා. Susunanchu pasa supinvanta asha rekamatnala kavasa hengum ranchu gila re pinna pirila ina sipiya sadara site hengum kondura sada matama lebena nari sada mage vila nitu yavi pendila sada inakani rehi baba sanasiya watehi mawa pinisi
is the one of the best boarding memory I ever had. මගේ යාළුවෝ ටික ලස්සන කේක් එකකුයි මම ආස කරන ගිෆ්ට්ස් උයි අරගෙන මගේ කාමරයට ආවා මාව සර්ප්‍රයිස් කරන්න. ඇත්තටම අපි බෝඩිං ලයිෆ් එකක් ගත කරනවා කියන්නේ අපිට අපේ ගෙදර මිස් වෙනවා. ඉතින් මේ වගේ යාළුවෝ ඉන්න එකෙන් ඒවා මග ඇරෙනවා. ඇත්තටම මම හරිම වාසනාවන්තයි මේ වගේ යාළුවෝ ටිකක් මට ඉන්න එක ගැන. බර්ත්ඩේ එක දවසේ උදේ අපි කට්ටිය එකතු වෙලා කිරිබත් හැදුවා. ඇත්තටම කලින් අවුරුදු වල අපි ගෙදර ඉන්නකොට මේ වගේ දේවල් කරලා දෙන්නේ අපිට අම්මනේ. එතකොට ඒ දේවල් ඇත්තටම මිස් වෙනවා මේ බෝඩිං ලයිෆ් එක ඉන්නකොට. එදා හවස මම මගේ යාළුවන්ට පොඩි ට්‍රීට් එකක් දුන්න බර්ත්ඩේ එක වෙනුවෙන්. ඉතින් අපි පොඩි පාටියක් දැම්මා. මට මගේ තවත් යාළුවෙක් කේක් එකක් එවලා තිබ්බා. ඊට පස්සේ ඒකත් කපලා කාලා අපි බර්ත්ඩේ එක එතනින් ඉවර කරා. මෙතනින් මම මගේ බර්ත්ඩේ බ්ලොග් එක ඉවර කරනවා. ෂූට් එකේ ෆොටෝස් ටික වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. Keep watching guys. See you the next vlog. Bye bye. Happy birthday. Mon peine, il vit mais par la peine. Il attend.